අපි උඩම ඉන්නේ. නාම වසනයි. වොන්න යන්න දැන්. එසේ වලට නැති view එකක් තියෙනවා. ලස්සනයි. හලෝ ගයිස්, ඉතින් මේ ඔන්න ගොඩ කාලෙකින් මේ වීඩියෝ එක අරන් එන්න කියලා හිතුවා. ඉතින් අද යන්න අපේ ගෙවල්ලන් ගලක් තියෙනවා කියන්නේ. බෙලිගල ගල කියලා කියන්නේ කට්ටිය. එහෙ යන්න යන්නේ. ඉස්සර මම ඔයාලට ඒ ගල පෙන්නන්නම්කෝ. දැන් මෙතන තියෙන තැන පේනවා. ඔයාලා පේනවා ඔය ඈතින් තියෙනවා. ඕක මුදුනට තමයි දැන් අපි නගින්න යන්නේ. දැන් අපි නගිමුකෝ. ගයිස්, ඉතින් ඔන්න උතරින් තමයි මේ ගලට නගින්න තියෙන පාර තියෙන්නේ. ඔයාලා පේනවා ගල උඩටම යන්න ඕනේ. පාලමකින් තමයි යන්න තියෙන්නේ. පල්ලේ යලක් යනවා. ඒ කියන්නේ පාලම ටික ලොකුවට තියෙනවා. වැස්ස දවස්වලට මේකේ වතුර නැහැ ගොඩක්. මේ දවස්වල අවුව හින්දා වැඩි වතුර නැහැ. දැන් උඩට තමයි යන්න තියෙන අපට. ගලට නගින්න යන තැනම තියෙනවා මේ පොඩි ආශ්‍රමයක් වගේ. ඒ කියන්නේ හාමුදුරුවමක් උතන වැඩි දිනවා. ඒ කියන්නේ අපි යන්න කලින් උතනින් අහලා තමයි උඩට යන්න ඕනේ. කියන්නේ තනියම උඩට යන්න දෙන්නේ නැහනේ. ඒ හින්දා ඔන්න ඉතින් මෙතෙන් තමයි කන්ද ළඟින් හරියට පටන් ගන්නෙ. උතන බෝඩ් එකක් ගාලා තියෙනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියලා. එතන තියෙනවා ඔක්කොම විස්තර. ඒ කියන්නේ මේ ගල ගැන, ඒ කියන්නේ ඉස්සර විස්තරයම ඔක්කොම ටික එතන තියෙනවා. ඔන්න ඉතින් අපි ඉතින් උඩට යන ගමන් ඉන්නේ. තනිකර මේ ගලෙන්මයි උඩටම යනකම් තියෙන්නේ පඩිපෙළ. කෙලිම ගල් පඩිපෙළමයි උඩට යනකම් තියෙන්නේ. ඔයාලට මේක ගැන විස්තරය කිව්වොත් මේ දළදා වහන්සේ ගල මුදුනේට වඩම්මලක් තියෙනවා කියලා මේ කතාවක් තියෙනවා. ඒ කියන්නේ ගල මුදුනේ මේ වැඩ හිටලා තියෙනවා කියලා තියෙනවා. මාරම ලස්සනයි. මුළු වටපිටාවම පේනවා. ඔයාලා කැලගල්ල යාවොත් මේ කැලගල් දිස්ත්‍රික්කයේ යට්ටෝකඩ කොළඹනුවර පාරේ එද්දී යට්ටෝකඩ තියෙන්නේ. යට්ටෝකඩ ඉඳලා යට්ටෝකඩ කන්ද උඩට පාරක් තියෙනවා වේරකොට කියලා. ඒක කිලෝමීටර 4ක් විතර ඉඳි තමයි හම්බෙන්නේ. දකුණු පැත්තෙන් හම්බෙනවා. මාරම ලස්සනයි. පට්ට ලස්සන view එකක් පේන්නේ නේද? යංකෝ තව උඩට යන්න තියෙනවා මේ. තව එහෙමයි. හති දාගෙන නගින්න ඕනේ. මම මුකුත් ගෙනාවේ නැහැ. සන්ග්ලාස් එකක් ගෙනාවා උඩදී බොන්න. ඒකත් ගොඩක් දවස් ගෙනාව එකක්. බොන්න නැතුව තියන් හිටියා. තියන් ඉඳලා ගෙනාවා අද බොන්න උඩට ගිහිල්ලා. මේ බුදු පිළිමයක් වැඩි දිනවා එතන. දැක්කද? අත උඩට යන්න ඕනේ යංකෝ. දැන් මගේ channel එකේ මේ කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා වෙසක් සවාරිය කියලා. ඔයාලා ඒක බලන්න නැත්නම් ඒකත් බලන්න. දැන් මේක දාලා දවස් 20 විතර පස්සේ තමයි මේ වීඩියෝ එක කරන් ඉන්නේ. මේ channel එකේ නම සජීවිත හිරෝ කිව්වට මේ හිරෝ තාම නැහැ. හිරෝ තාම ගේනවා. මගේනවා කියන්නේ දැන් මායි මගේ GF මේ කරන්නේ channel එක. ඒත් මේ එයා තාම මේ වීඩියෝ වල ගන්න නැහැ. ඉස්සරහ වීඩියෝ වල තමයි ගන්න බලන් ඉන්නේ. ඔන්න අපි ආවා. තව එහෙමයි උඩ අර. ඔය තව එහෙමයි තව යන්න ඕනේ. දැන් වෙලාව හවස 5යි. ටක් ගාලා යන්න වෙයි. ගෙදර නැත්තම් බැනුම් හගන්න එනවා. රහ වෙලා ගල් දිගේ නගින්න කියලා. කෑගල්ලේ ගොඩක් මේ වගේ තැන් තියෙනවා. ඒ කියන්නේ අර ওই වලගම්බ රජුරෝ හැංගිලා හිටිය කියන්නේ මේ පැත්තේනේ. ඒ හින්දා මේ පැත්තේ පොඩ්ඩක් අර පෞරාණික වගේ දේවල් වැඩියෙන් තියෙනවා. තව යන්න ඕනේ. අම්මා මේ ඔන්න දැන් නම් සෑහෙන ප්‍රමාණයක් උඩට විත් ඉන්නේ. දැන් මේ උඩම හරියේ. තව චුට්ටයි තියෙන්නේ. යන්කෝ. උඩට මුළු වටේම පේනවා. ලස්සනයි. මාත් මේ ඉන්නේ දෙවෙනි පාර. එකපාරක් ආවා අපේ අම්මා හැම එක්ක. ඒ ආවට පස්සේ අවුරුදු 2ක් විතර පස්සේ ආවේ.
ලස්සන තැන් ගොඩක් තියෙනවා මේ බලන්න. ඔන්න දැන් නම් සෑහෙන ප්‍රමාණයක් උඩට ඇවිල්ලා ඉන්නේ. වෙනද වටපිට පිටාව. කොහමද? ලස්සනනේ. යම් කුඩට තව යන්න තියෙනවා. තවටක් යන්න ඕනේ. ඔන්න මේ පරිපෙළ ටික විතරයි. මෙහෙ මේ පොළොංගින සීන් එකකුත් කියනවා. මේ කියන්නේ මෙහි උඩ කැලේනේ ගලේනේ පස්ස වෙලා තින්නේ. ඒකට ඔය පොළොංගෙ ඉන්නවා කියලා කියනවා. අම්මට සිරි. මේ මෙතන ගියක් තියෙනවා. පොඩි ගයක්. කන්ද මුදුන් ගල මුදුනේ තියෙන්නේ. දලදා මන්දිරය. දලදා මන්දිරය කියලා තියෙන්නේ. වෙසක්කයට මෙහෙ තියෙනවා. දැන් මේ පොසොනේ රනිද්දනේ. කට්ටිය මේ වයර් එහෙම ඇදලා ලෑස්ති කරන් ඉන්නවා. පොසොනේ ලෑස්ති කරන්න. ඔන්න අපි උඩටම ආවා. දැන් උඩ ඉන්නේ. වාර දැන් බලා ගන්න පුළුවන් මහා ලස්සන view එකක්. ඔන්න අපි ගල උඩ ඉන්නේ. මේ පොළුන්නේ වැඩිලා තියෙන්නේ. පොළුන් ඇදලා. කොහොමද view එක? පාරක් පේනවද? මරුනේ. දැන් හයටත් කිට්ටුයි. ඔන්න අපි උඩටම ආවා. ලස්සන පේනවා. 360 view එකක් පේන්නේ නැහැ මේ පැත්තේ ගස්සින්ද. නැත්තම් 360 view එකක් පේනවා ලස්සනට. මේ බලන්නකෝ. පල්ලට හෙලයක් වෙලා තියෙන්නේ. කොහොමද? බෙහෙන් තියෙනවා මං කියවනේ ඉස්සර මේක උඩ රාජධානියක් තිබ්බා කියලා. මං හිතන්නේ මේ කාලේ තිබ්බා වෙන්න තිති. ඔයාලා පේන මෑත. මාල් ලස්සනයි. තව පාරක් හම්බුණා. මේ යන ගමන් ඉන්නේ. ඔන්න අපි තවත් එහාට ආවා. දැන් ගල මේ පැත්ත ලස්සනයි ඈ. අර පැත්තට වඩා මේ පැත්ත ගොඩක් ලස්සනයි. මේ කොහොමද view එක? මරුනේ. ලස්සනයි view එක. මා ලස්සන view එකක් තියෙන්නේ. යාළුවනේ අපි උඩම ඉන්නේ. අතර වටේම පේනවා ලස්සනට. ආල ලස්සනයි. මේ එහා පැත්ත පේන්නේ ගසින්ද. ඕමේ ඈත තියෙනවනේ කන්දක්. ඉස්සර කට්ටිය කියන මේ දඹදෙණි රාජධානිය පේනවා කියලා මේ ඈතට. ඒ කියන්නේ ඔය ඈතට දඹදෙණි රාජධානිය පේනවා කියලා කියනවා කතාවක්. ඇත්ත වෙන්නේ නැති ඉතින් දැන් දඹදෙණිය තියෙන්නේ අලව්ව පැත්තෙන් යන්න ඕනේ. මේ අපේ පැත්තෙන් තමයි ඉතින් අලව්වට යන්නේ. ළඟ ඇතියේ පැත්ත මං හිතන්නේ. ඔය ඈත කඳු තියෙන්නේ. ආන් ඒ හරිය තමයි මේ දඹදෙණිය තියෙනවා කියන්නේ. පල්ලට ගියාකි. බය හිතනවා පල්ලට යද්දි මේ. පල්ලේ ගල මේ පල්ලේ ගල මෙතනින්. මේ ඔයාලට පේනවා කුඹුරට එහෙම ගලා තියෙනවා. උඩ වතුරක් තියෙනවා මේ. පොකුණකුත් තියෙනවා කියනවා. මේ බා. පොකුණකුත් තියෙනවා. දැන් බීම එක බිලෙමුකෝ. සංක්‍රෂ් එක ගෙනාවේ. උඩ ඉන්නේ මාර හුලඟක් තියෙන උඩ. මේක බොණ්ඩ යන්නේ දැන්. බොණ්ඩ යන්නේ.
ඔන්න අපි උඩම ඉන්නේ. මාළු වස්සනයි. ඔයාලට පේන view එක. අවුසට මුහුණට යනවා. මේ ඔයාලට පේනවා ඒසියෙන් ඔයා ගන්න නැති view එකක් තියෙන්නේ. මහා ලස්සනයි. මාරම ලස්සනයි. ආයේ කියන්න වචන නැහැ. guys ඉතින් ඔන්න මේ අපි ආවේ වැඩේ හරි. අපි ගලට ආවා. දැන් ඉතින් යන්න වෙලාව 6යි. දැන් යන් ඩයන්ඩ යන්නේ. ඉතින් අර මේ හෝල්මන් සීන් තියනවා කියලා කියනවා. ඒක නම් ඇත්තද දන්නේ නැහැ. අවුව පිටිපස්සේ පේනවනේ. ඔයාලා පේනවා අතන මේ ගියක් තියනවා කියන දරදර ප්‍රදර්ශනය කියලා. මේ ප්‍රදර්ශනය කරනවා නේ. නැක්. මේ පොළොංගි ඉන්නවලු රැට. රැට කියන රැට නෙවෙයි. රැට උන් ඉන්නේ එළියට. ඉන්නවා කියලා කියනවා. මේ මොකක්ද කියලා හොයාගන්න බෑ නිකන්. අමුතුයි. අපි දැන් යන්. රෑ වුණා 6 වෙලා. නේද? දලදා මන්දිරේ ගියා. පාරත් ඇරෙනවා. එහෙනම් අපි පල්ලට යන්. ඔන්නේ අලුවනේ ඉතින් මේ අපි මේ පාර වීඩියෝ එක ගෙනාවේ අපේ ගමේ මේ කියන්නේ තැනකට අවිල්ලානේ. අපි ඊළඟ පාර වීඩියෝ එක ගේන්න හිතන් ඉන්නවා කොහේ හරි ටිකක් දුර කොහේ හරි ගිහිල්ලා. එතකොට මේ ඉරුවත් අඬ ගහ ගන්න. දැන් මේකට අඬ ගහගත්තේ නැහැ. ඒ කියන්නේ තාම නැහැ කියන්නේ. තාම වීඩියෝ වලට ආවේ නැහැ. ඉස්සරහා වීඩියෝ වලට එන්න ඉන්නේ. දැන් ඉතින් මේ වීඩියෝ එක ඉවර කරනවා. අවස් වෙලා මේ මේක සාක්කු දාගෙන යන්නේ. මේ දාන්න හොඳ නැහැ කියන්නේ. පරිසරයට හොඳ නැහැ නේ හින්දා මේ දැන් ගෙදර යනවා. රීල් එක වීල් එක පල්ලේ දැම්මා. දාලා ආවේ. එනකොට මේ හාමුදුරුවන්ගෙන් අවසර ගන්න ඕනේ මෙහෙට එන්න. පල්ලේ හාමුදුරුවෝ ඉන්නේ වැඩ හිටිනවා. එතකොට එතනින් මේ අවසර අරගෙන එන්න ඕනේ. හරි එහෙනම් මම වීඩියෝ එක ඉතින් මෙතනින් ඉවර කරනවා. ඉතින් මම හිතනවා වීඩියෝ හොඳයි කියලා. හොඳයි නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එක ෂෙයා කරලා යාළුවන්ටම බලන්න. යාළුවනේ පල්ලටම ආවා. තව චුට්ටයි යන්න තියෙන්නේ. මෙතනින් යන්න තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ඔයාලා හිතනවා ඔයාලට අද වීඩියෝ එකනොත් හොඳ දෙයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේම තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් මම මෙතනින් නවතිනවා.